Facebook එකේ දාන්න වෙයි ඉතින් නේද බලතුරු වට්ටි ගන්න යාළුවෝ ගොඩක් ආසයි ඉතින් නේද අසිත අදත් යනවාද මූණු පොතට හෙට උදේ කට්ටියට බලන්න වෙන 2025 මාර්තු 8 නිකවැහර විද්‍යාලීය 68 වසරක සාම්වත්සරික උළෙල වෙනුවෙන් බලතුරු මදුන ලම්සුවත් රුපියල් 15000යි 9 එන අපි දිනා කරමු ඉතින් නේනං රුපියල් 15000යි ලම්සුව ඉතින් අපි මෙන්න අභියෝගය දෙන්න සූදානම් වෙන මේ නෑවර 3ක් ඉවරයි නෑවර 2ක් ඉවරයි මෙන්න ඉලක්කම් 5ට එනවා මේ අපි 5යි 4යි 3යි 2යි 15000යි අසිතමලි මොකද කියන්නේ 2යි ලම්සුව රුපියල් 10000යි 9යි ගාන්නම තනියම ඉන්න සිංහෙක් වගේ සුන්දර වේදිකාවට ලස්සන අපුඩියක් දෙමු මෙන්න රුපියල් 10000යි මගේ පාසල මම ඉගෙන ගත්ත තැන අපි හොඳ තැනක ඉන්නවා නම් අන්නේ විදුහල් ගුරු මාතාව වෙනුවෙන් රුපියල් 10000යි ලම්සුව 3 සරා මඩාපොළ ඔව් සරා මඩාපොළ ගෙනල්ලා බලතුරු වට්ටිය රුපියල් 10000කට පුංචි උදව්වක් කරන්න ඕන ඕගොල්ලෝ හදවතින් මඩ කවුරු හරි කට්ටියම එකතු කරලා ඉවර කරන්න යන්නේ රුපියල් 800ක් බලතුරු වට්ටිය දුන්නොත් ගණන්ජය මේක මුළු ගාන මට කියන්න පුළුවන් ආදරේ දෙන සහයෝගයෙන් නාට්‍ය බලන්න පුළුවන් ඒ නේද හරි කවුද බලන්නේ ඉදිරියපත් වෙන්නේ මොලින් තව කීයක් හරි දෙමු පාස්සල වෙනුවෙන් අවසාන මොකද අවසන තර්ශිනික තාත්තා ඔන්නගෙන විල්ලා දෙනවා රුපියල් 1000ක්ම මෙන්න එහෙනම් අද දවසේදී රුපියල් 16000යි මෙන්න අද දවසේදී පළතුරු බඳුන 2025 නිකවැහර විද්‍යාලය වෙනුවෙන් මාර්තු 8 සරා මඩහපලත් එක්ක සමස්ත මුදල 1,45,000යි සමස්ත මුදල ගහන්නක ලස්සන පොඩියක් බලතුරු මදුනේ සමස්ත මුදල රුපියල් 1,45,000කින් බලතුරු මදුන පෝෂණය කරලා තියෙනවා ඔබ හැම සියලු දෙනා ගොඩක් සුබි දුන්න සහයෝගයට අපි ඊට පස්සේ බලන්නේ නව ලංසුවක් රුපියල් 17000න් හරි 20000න් හරි ගන්න පුළුවන්ද කියලා. නවයයි සූදි, මංජුලයි සූදි, අපේ ගාන් මාලිලා, ඒ වගේම මතක් කරන්න ඕන අපේ ආදරණීය මනුෂ්‍ය මාලිලා, අම්මලා රාතන නංගිලා මල්ල රුපියල් 100, 200, 500 බැගින් දුන්න හැම සියලු දෙනාම ගොඩක් සුබි. මෙන්න එහෙනම් රුපියල් 1,45,000යි බලතුරු වඳුන. 1යි 3 විසිදාහයි ලංසුව අයියයි මල්ලි 500 ගම රුපියල් 20000යි ගහන්න ලස්සන පුඩිය රුපියල් 20000යි මගේ ආරාධනාව වරදක් වුණේ රයිට් සමස්ත මුදල 1,65,000යි 1,65,000යි කීයද කියත් ගන්නවා මලු පළතුරු මඳුන මුදල් ටික වෙන 20000යි ලංසුව 5000යි 10000යි 11යි ඉතින් 11000යි 13000යි 13000යි 14000යි 15000යි 16000යි 17000යි 18000යි 19000යි 20000යි ලංසුව රුපියල් 20000යි 1,65,000යි සමස්ත මුදල. ඉතින් එහෙමනම් 2යි 9 අයියගෙන් අහන්න ඕන දැන් මම මොකද්ද කරන්නේ මේක අතාරින්නවද නැද්ද කියලා. ඔව් 1යි 3 පංචයන දුන්නා හරි ආදරේ මෙන්න නම් අවසන් කරනවා සර් දෙන්න හරි මෙන්න නම් දුන්නා තුන් මගේ ඇටි මට දෙන්නේ එකයි මෙන්න අපි දුන්නා තුන්
තෝග්‍යවරයි අද දවසේ මේ සුන්දර වාසනාවන්තයෝ එන්නමයි බුදේ අශිත සහෝදරයෝ දෙන්න ආදරෙන් ආරාධනා කරන ඉන්න වේදිකාවට එන්නකොමයි බුදාලා රත්තරන් දරුවෝ දෙන්න ගතරව කිව්වොත් මේ බලාදේ උගලෝ වගේ උදව් කරලා හැමදාම හම්බ කරන දේ මොකද ත්‍රිවිල් එකේ වෑන් එකේ තනියම ඉඳගෙන හයර් එකක් ගිහලා එකතු කරන සල්ලි මොදල් මේ සල්පිලට දුන්න ආදරණීය සහෝදරයන් දෙදෙනා එක අම්මගේ කුසයෙන් උපන් ආදරණීය මේ ආදරණීය දරුවෝ දෙන්න හැමදාම මේ වගේ පින්වත්ත කඩුවල උදව් කරනවා. ඉතින් ඒ ගැන හදවතින් ස්තුතියි. රුපියල් 20000 ආදරෙන් බොහොම ස්තුතියි. යෝගෙන් තමයි මතක් කරන්න ඕන. ඒ දෙන්න ජයග්‍රහණය සඳහා මේ පැත්තට එනකොට මට පොඩ්ඩක් නවී අයියා පොඩ්ඩක් මේ පැත්තට ගෙනවිලා දෙන්න කියලා කියනවා. අපි යෝන් මල්ලි වගේම අපේ මතක් කරන සර්විස් එකේ මල්ලි මනුෂ්‍ය පොඩ්ඩක් මේ පැත්තට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. පොඩ්ඩක් එන්න මල්ලික වේදිකාවට මංජු අයියා ඔයත් පොඩ්ඩක් එන්න ඕන ආදරෙන් පළතුරු බඳුන ගන්න බැරි වුණ සුන්දර විදිහට ජයග්‍රහණයක් සොයා ගියපු අය එන්න පොඩ්ඩක් වේදිකාවකට එන්න කියලා කියනවා. ඒක තමයි අපේ නිකවැහැර මල්ලිලා වසන්ත අයියලා ආදරෙන් මතක් කරන්න ඕන. ඒක තමයි අපේ නවයේ අයියා පොඩ්ඩක් ඉන්නවන වේදිකාවකට ආදරෙන් ආරාධනා කරනවා. ජෝන් ගට්ටි අපේ මනුෂ්‍ය පොඩ්ඩක් මේ පැත්තට මංජු පොඩ්ඩක් එමු වේදිකාවට. රයිට් මොකද සරාණි රයිට් බොහොම ස්තුතියි. ඉතින් හදවතින් බොහොම ස්තුතියි. මොකද අද හවසත් මම විනාඩි 10ක් විතර දෙන්නත් එක්ක කතා කරලා ආවේ. මොකද කරන්නේ එනවා සලා අනිවාර්යෙන් ගියා. මම ගියා මේක ගත්තාලා අදත් ලගී කියලා හරියටම මේ පොයින්ට් එක වැරුණා. ඉතින් ගොඩක් ස්තුතියි නාවි අයියා. කරන ගේන සීලු කාරණා හදවතින් සරු වෙන්න ඕන. ඔබගොල්ලෝ මනුස්සකමින් මේ දේවල් වලට උදව් කරන්නේ. යනකොට මරනකොට ගෙනියන්න නෙවෙයි. ඉගෙනගත්ත පාසලට ගෞරවයක් ඇටියට පින කාලට තියෙනවා. හැමදාම ගුරුවරුන්ට ගෞරව කරලා මේ කටයුතු උදව් කරනවා. ඉතින් මංජු බොහොම ස්තුතියි මේ කටයුත්තට උදව් කරනවට. ඒ වගේ තමයි මනුෂ්‍ය මතක් කරන සර්විස් එකට ඔයම නියම තැනක් ආදරේ මතක් කරනවා. එතන තමයි කට්ටම්බේරි මන්සන්දිය. මේ වැඩසටහනේ ලොකු බරක් අදපු කොල්ලෙක් කියලා කියනවා. බොහොම ස්තුතියි. ඒ තමයි යෝහන් මල්ලි. ඉතින් ට්‍රැක්ටර් හයර් ඒ තමයි බූදියා ඕන දෙයක් තියෙනවා යාළඟ. මේ දවස්වල බූදියාම තමයි ගන්න එක දිගට. ඒ තමයි 500 ගම නගරයට ගියොත් මේ දෙන්නගේ මොන ඕන වෙලාවක දැක බලා ගන්න හම්බ වෙනවා. හැදුවට දෙමාපියන් ජීවත් වෙලා ඉන්නවනම් එයාට පින් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින් යනකොට ගෙනියන්න නෙවෙයි. දවසක සසුළු වෙන්න බලන් අපි ඉස්කෝලේ වෙදී යමන් කළා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි. ඔබ ආරාධනා කරනවා මේ කටයුත්තේ මම හිතන්නේ භාගයට භාගයක් දැනට ශක්තියක් දුන්න මගේ වගේ මගේ පාසල වගේ අපේ නිකවැහැර විහාරස්ථානයේ අපේ නායක හමුදුන මාංශේ. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ අද මම හිතන්නේ කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. අද ප්‍රචාරක කටයුත්තේ පවා උන්වහන්සේගේ හඬ ඇහුණා කියලා මට ගෝල් කරලා කිව්වා යාළුවෝ. ඉතින් ගොඩක් පිට වහන්සේට ඉතින් මේ පළතුරු වට්ටිය මේ දරුවන්ට දෙන්න අපි ඔබ වහන්සේගේ සුරත මත පළතුරු වට්ටිය තමමු. ඉතින් ආදරණීය මංජු අයියා කට්ටියනම බොහොම පිං මේ කටයුත්තට සම්බන්ධ වුණාට හොඳයි. ඉතින් මෙන්න මල්ලි 500 ගම. ඉතින් අදුවඩු දෙමම් වෙන්න කොච්චර සතුටුද නැද්ද නේද? හරි. හැමෝම හයියෙන් සාදු නාදයක් ලබා දෙමු සියලු දෙනාම. හයියෙන් සාදු කියමු. සාදු 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 මේ පින් බලෙන් ඔබ කරන කියන සියලු කාරණා සාර්ථක වේ කියලා ප්‍රාර්ථනා කරන අත ගහලා මේ දරුවන්ට දෙමු පළතුරු මගුණ. හොඳයි. වැඳ නමස්කාර කොට ගෞරව කර අද නිකවැර විද්‍යාලයේ 68 සංවත්සරික උළෙල වෙනුවෙන් මෙන්න රුපියල් 1,65,000කට විනාඩි පැය විනාඩි 10ක් ඇතුළත පළතුරු වට්ටිය එසේ නිමා වෙනවා. ඉතින් බොහොම පිං වහන්සේට බොහොම ස්තුතියි. ගොඩක් පිං